සිරීපා වන්දනා යන සංචාරකයන්ගේ ප්‍රධානතම ආහාරය අග්ගලා. අපිට ගීතක් තියෙනවනේ කවිත් තියෙනවා. අග්ගලා ගැන. ඉතින් මේ ගොඩක් වෙලාවට මූලාශ්‍රයන් වල හම්බෙන සාධක තමයි ප්‍රශ්නේ. අග්ගලා මරන් ගියයි කියන එක නේද? ඔව්. ඒකනොත් විශේෂයෙන්ම මේ සිරීපාද යන මේ අපේ පැරණි සංචාරකයන් පාවිච්චි කරේ ගම්මිරිස් අග්ගලාව. ගම්මිරිස් අග්ගලාව. ඔව්. ඒකට හේතුව චාමර එකක් ශක්තිය, ශරීරය ඇතුලේ ශක්තිය වර්ධනය වීම. අනිත් එක අපිට සිරීපාද යනකොට මුහුණ දෙන ධර්මතුම මේ ප්‍රශ්නයක් නේ. මේ සීතල කන් අගුල් වැටෙනවා. අන්න හරි. ඒකට මේ සෙම පහව යාම සෙම අඩු වෙනවා මේ අග්ගලාව ආහාරයට ගත්තාම. අග්ගලාවෙන් තියෙන අනිකුත් පෝෂක පදාර්ථයන්ගෙන් ශරීරයේ ශක්තිමත් වෙනවා. ගම්මිරිස් වලින් ප්‍රධානයෙන් සෙම සීතල. හැබැයි අපි අලුත් අවුරුද්දට උයන මේ අග්ගලාව ටිකක් විශේෂයි චාමර. ඒක ඇතුළෙත් මම අර කිව්වා වගේ ඒකත් පොඩි විටමින් එකක්. හරි. නේද? සෙම අයින් වීම වගේම අනික් පැත්තෙන් මේ මිනිසුන්ට ශරීරයේ ශක්තිය පෝෂණය ලබා දෙනවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට ඉඟුරු, මිරිස්, තිප්පිලි ඒ වගේ දේවල් මේ අග්ගලාව කියන මේ ආහාරයට එකතු කරලා තියෙනවා. දැන් ඔය අපේ තව පිටරටින් ආපු සංස්කෘතියන් තියෙනවානේ. දැන් මහාචාර්ය රත්නසිරි රංගලයන් කියනවා මේ ලංකාවේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ සම්මිශ්‍රණය වෙච්ච මේ සංස්කෘතියක්. මිශ්‍රිත සංස්කෘතියක්. එතකොට මේක ඇතුලේ තියෙනවා මේ විදේශ රටවල ඒවා. මේ චාමර පගාව දීලා තියෙනවා. පගාව නෑ. පගාව කියලා කියන්නේ මේ අපි කියන්නේ මේ පගාවක් දෙනවා කියලා කියන්නේ මේ පෘතුගීසි භාෂාවේ වචනය පගාව කියලා කියන්නේ. පගාව කියලා කියන්නේ මේ ගෙවීම කියන එක. ගෙවීම කාලේ ඔය යම් කිසි දෙයක් කරන්න අවශ්‍ය ගෙවීමට තමයි පගාව කියලා කියන්නේ. දැන් ඕක අපි පගාව කියලා ඉස්සර පාවිච්චි කරගෙන යනවානේ. දැන් ඒ කාලේ මේ කොකිස් කියන එකෙන්නෙත් ওই විදිහටම තමයි චාමර. කියන්නේ මේ කොකිස් කියන වචනේත් අපිට යුරෝපය හරහා ආපු යටත් විජිත සමයන් වල මේ යුරෝපය හරහා විශේෂයෙන්ම ඔය ලන්දේසි සහ පෘතුගීසි වචන හරහා ආපු එක මම ඒකයි මතක් කරේ. මේ ඩෙන්මාර්කේ තමයි අපිට ඔය කොකේජස් කියන වචනේ පාවිච්චි වෙන්නේ. කුඩා බිස්කට්, කුඩා කේක් වලට පාවිච්චි වෙන වචනයක් තමයි මේ ඔය කියන්නේ අපි කොකේජස් කියන එක. ස්වීඩන් වලින් තමයි අපිට කුකීස් කියන වචනේ එන්නේ. පස්සේ ඕක ලංකාවේ ඇතුළේ ක්‍රිස්පි එකක් නේ අපි පොඩි ආහාරයක් නේ පාවිච්චි කරන. ඒක නිසා මේක කොකිස් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ගොඩක් ආහාරවල දැන් ඒ ලංකාව විතරක් නෙමෙයි චාමර විදේශ රටවල් වලත් ඔය අලුත් අවුරුද්ද මූලික කරගෙන විශේෂයෙන්ම මේ ඉස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවල් වල මේ මිදිගෙඩි දුසිමක් ගිලිනවා. දුසිමක් ගිලිනවා. ඒකට හේතුව කාලා දානවා. මොකද එතකොට මේ ඊළඟ දුසිමෙන් පෙන් 12ක් නේ. එතකොට ඊළඟ මාස 12 ඒගොල්ලන්ට ශාස්ත්‍රීය වෙනවා. කියන එක. එතකොට ඉස්පාඤ්ඤ ගොඩක් වෙලාවට මේ චාමර ආහාර වලින් ශාස්ත්‍රීයත්වය පෙන්වනවානේ ඉස්පාඤ්ඤ රටවල් වල. දැන් ඔය ටොමැටිනෝ ෆෙස්ටිවල් එකේ එහෙම තක්කාලි ගහ ගන්නවනේ. නේ. හරි ජනප්‍රියයි. ටොන් 400ක 500ක විතර තක්කාලි ගහ ගන්නවා. ඒක ලොකු සංචාරකයන් අතර ප්‍රසිද්ධ ෆෙස්ටිවල් එකක්. ඊට පස්සේ ඒගොල්ලන්ගෙම තියෙනවා ෆ්ලෝ ෆෙස්ටිවල් කියලා. මේ බිත්තර සහ තිරිඟු පිටි වලින් ගහ ගන්නවා. හරි. ඒක නිසා මේගොල්ලෝ මේ ආහාර ගැනීම තුළ මිදි ගෙඩි දුසිමක් ආහාරයට ගැනීම තුළ මොකද වෙන්නේ මේ Tamante ඊළඟ අවුරුද්ද ශාස්ත්‍රීය වෙනවා. පෝෂණය වෙනවා කියන එක විශ්වාස කරනවා. ඊට අමතරව නෝර්වේ එහෙම මේ සහල් පුඩිමක් හදනවා. මේ සහල් පුඩිමේ මේ ආමන් ඇට හංගනවා. අංගලි වල මේ ආමන් ඇටේ හම් වෙච්ච එක්කෙනා ජයග්‍රාහකයා සහ ඌට ඊළඟ අවුරුද්ද හොඳයි කියන තියෙනවා. අග්ගලා වගේම කැවුම කියන එකත් මිනිසුන්ගේ පෝෂක පදාර්ථ වැඩි කරපු ආහාරයක්. මේ චාමර විශේෂම සූදුරු එහෙම යොදලා තියෙනවා. අතීතයේ දැන් අපි කියන ගරිල්ලා සටන් ක්‍රමනේ ලංකාවේ තිබුණේ. ගරිල්ලා සටන් වලදී විදේශිකයන් එක්ක සටන් කරනකොට මේ ගොඩක් වෙලාවට මේ ගෙදරින් යනකොට දැන් අපේ ගරිල්ලා සටන් වලට යන්නේ අපේ හමුදාව වෙන්නේ සාමාන්‍ය ගැමියානේ. ගැමියා කුඹුරු වැඩත් කරනවා. හැබැයි තමයි සටනටත් යනවා. ඔව් රට දැන් අර ඉරානේ වෙනස් වෙනවා වගේ නේද? සමස්ත රටම හමුදාවක් බවට පත් වෙන. ඒ වගේ මුළු මේ ග්‍රාමීය සියලු දෙනාම කඩු අරගෙන යනවා යුද්ධෙට. ඒ යනකොට ගෙදර නෝන හදලා දෙන දේවල් තමයි අග්ගලා සහ කැවුම්. අග්ගලා සහ කැවුම්. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අග්ගලා මුලයි කැවුම් මුලයි. එතකොට අග්ගලා වලින් ශරීර ශක්තිය වැඩි වෙනවා. කැවුම් කාලා වතුර බිහුවට පස්සේ චාමර සෑහෙන වෙලාවක් නිරහරව ඉන්න පුළුවන්. ශරීරයේ ශක්ති දනක ආහාරයක්. ඒක නිසා ඕක හොයාගත්ත නිසා තමයි අර මේ ඉංග්‍රීසියෙන් හදන්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා. එතකොට දැන් ඊළඟ අපේ ඉන්න ප්‍රජාව හිතන්නේ ඊළඟ තරුණ පරම්පරාව හිතන්නේ අපෝ කැවුම් කන්නේ මෝඩයෝ කියලා. කැවුම් කන්නේ මෝඩයෝ නෙමෙයි. ඔය වගේම තමයි පහත් කෑමනේ මෝඩයා කියන වචනේත් එක්ක. හැබැයි ඔය වගේමනේ චාමර කැඳයා කැඳ වීලා වගේ නේ. හැබැයි චාමර බලන්නකෝ වෛද්‍යවරු මේ ඔපරේෂන් එකක් මොන හරි කරපුවාම දුර්වල වෙච්ච රෝගියට දෙන්න කියන්නේ මොනවද? කැඳ එක. එහෙනම් මැරෙන්න බෑනේ. හරි නෑ කැඳ කියලා කියන්නේ ඊටමත් පෝෂණජනක පානයක්. හැබැයි අර ඉංග්‍රීසියෙන් අවශ්‍ය වුණා අපේ මේ ගැමියව දුර්වල කරන්න. ඒක ක්‍රමයක් මේකත් තමයි මේ සිංහලයා මොඩයා කැවුම් කන්න සූර්යා කියප එක. ඉතින් ඒක නිසා බය නැතුව කැවුම් කාපල්ලා අලුත් අවුරුද්දේ කිසි ප්‍රශ්නයක් නෑ. ඔය බොරු කතාවක් කොලෙස්ටරෝල් වැඩි වෙනවා රෙමේ නේ. ඒ කාලේ මිනිසුන්ට නේද? හොඳට සෙල්ලම් කරන්න ඕනේ. අවුවත් වැඩි නිසා අපේ මේද දහණය වීමට ලක් වෙනවා. මේ කිසි ගැටලුවක් නැහැ චාමර කන්න පුළුවන්. කැවුම් කන්න පුළුවන්.